ලස්සන කෙල්ලෙක් ඉන්න ලස්සන කෙල්ලෙක් එක්ක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මෙයාට වඩා මට හිත ගියේ ඔයාටනේ. මෙයාට හිත ගියොත් නම් ලොකු ප්‍රශ්නේ. මොකද මෙයා කොල්ලෙක්. Oh my god! Wow! ඒ නිසා තමයි හිත ගියේ නැත්තේ. ඔයා කියන්නකෝ මෙයාගෙන මෙයා කොච්චර ආදරණීයයිද? මෙයා ගොඩක් ආදරණීයයි කෙල්ලොන්. මගේ යාළුවෝ එහෙම ගෙදරට ආවම ඉතින් ගොඩක් මනමාලකම් එහෙම කරනවා. අදත් එහෙම තමයි. දැන් ඔයාගේ පස්සෙන් කොල්ලෝ කී දෙනෙක් වගේ ආවද? ගානලං ඉතින් කියන්න අමාරුයි. මොකද ලස්සන කෙල්ලෙක්. And then like it's like right like you know but at the same time I don't know because then sometimes it's like I like you know like you go and then අතන කෙල්ල පස්සෙන් කොල්ලෝ එනවා. දැන් ඔයාට ගාන කියන්න බෑ. ඒ තරම් ගොඩක් කොල්ලෝ පස්සෙන් ඇවිල්ලා තිනවා. ඔව් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මම නම් ඉතින් ගණන් ගන්න නෑ වැඩි. ගණන් නැහැ කොල්ලොම ගණන් ගන්න නැහැ. දැන් කසාද බඳින්නේ කවදාවත්. ඉස්සරහට පදින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වුණාට දැන්ට නම් කාවත් ගණන් ගන්න නෑ. ඔත් ගණන් ගන්න නැහැ. කොල්ලොම ගණන් ගන්න නැහැ. නෑ. අයියේ පවු නැද්ද කොල්ලෝ? කොල්ලෝ නරකයි කියලා කියන්නේ රෑට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? හායි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. ඒස් මහරය කෝල් කරනවා. මල වද යන්නේ නේ. ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උනේ. මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. දෙතලේට හරි කල්බිමස් පුරන්නේ නෑ නියමයි. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ල. පුංචි අපේ බල් පැටිය හිටපු හැටිය පණ යනවා. ආයෙත් මනමට වෙනවා. ඔබේ පුංචි මගේ පැටිය. කොල්ලෝගෙන් හොඳට අහගන්න යන්නේ කොල්ලෝ බණීනේ. කොල්ල බණී ඉතින් කමන්නේ වැන්නට ඉතින් මගේ ඇඟේ වෙදෙන්නේ නෑනේ. තමද කිව්වේ කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ඊටත් පහලින් කියලා? ඔව් ඇත්තටම කිව්වේ. කොල්ල සාමාන්‍යයෙන් කරන්නේම ඔය වගේ වැඩනේ. හඳයි කොල්ලෝ කියන්නේ මම හිතන්නේ මේ ලෝකේ පවතින්නේ කොල්ලෝ නිසානේ. කවුද එහෙම කියන්නේ? ඒ වුණාට එහෙම වෙන්න බෑ. මම නම් කියන්නේ. කොල්ලෙක් පවතිනවත් කෙල්ලෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. කියන්නේ ඔයා කියන්නේ කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් ළඟ නැතුව කොල්ලෙක්ට ජීවත් වෙන්නත් බැයිද? පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යෙන්ම ගෑනු නිසා. දැන් කොල්ලෙක් යාළුවෙන් නැහුවොත් මෙහෙම නේ අයියේ. මම ලස්සන කෙල්ලෙක්නේ. එතකොට මට මේකප් දාන්න තියෙනවා. එතකොට මං බස්සල යන්නේ ඈ. එතකොට මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට එතකොට මම මේ වලට ඒ කැම බීම් වලට මෙයාලා මේන්ටේන් කරන්න පුළුවන් කියලා තමයි මං හොයන්නේ.